පහුගිය අවස්ථා කිහිපයකදීම අපි සාකච්ඡා කළේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මුල් කොටස් ටික. ඒකට අද දවසේදී ඒකේ ඒ සාමාන්‍ය ඵල සූත්‍රයේ ඉදිරි යට තියෙන අපිට අද දවසේ සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රමාණය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතනදී පේනවා ඇති මේ සූත්‍රය මම ෂෙයා කරලා තියෙනවා. මේ මුලින් ඉඳන් මේ කොටස් ටික සාකච්ඡා කරගෙන ආවා. චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල, ඉන්ද්‍රිය සංවරය, හති සම්පජඤ්ඤය, යථාලාභ සන්තෝෂය, නීවරණ ප්‍රහාණය, පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන මෙන්න මේ දක්වා අපි කතා කළා. එහෙනවද මේ මම කියන එක සිග්නල් වල ගැටලුවක් ආවා? එහෙනම් ස්වාමීන් වහන්සේ. හරි හොඳයි. එතකොට දැන් මේ අපි පහුගිය අවස්ථාවේදී කතා කළේ චතුර්ථ ධානය කියන අවස්ථාවේදී ඒක් තනත්තාගේ හිතේ ඇතිවන తত্ত্বය එය කයට දැනෙන ආකාර ওই විදිහට අපි එක උපමා මගින් මේ හැම එකක්ම සාකච්ඡා කරලා තියෙන හැටි සාකච්ඡා කළානේ මේකෙදි. එතකොට හරියට මේ හතරවෙනි ධානයටපත් වුනහම කෙනෙක් ඒක උපමා කළේ හිසේ සිට දෙපතුල දක්වා මුළුමනින්ම වැසෙන පරිදි සුදු පහට වස්ත්‍රයකින් වසාගෙන ඉන්නකොට ඒ වස්ත්‍රයෙන් නොවැසුණු ස්පර්ශ නොවුණු තැනක් නැහැ වගේ මේ උපේක්ෂාවෙන් ස්පර්ශ නොවුණු තැනක් සිතේ සහ ඒ උපේක්ෂාව නිසා දැනෙන කයට දැනෙන සැහැල්ලුව සංසිඳීම කියන එක නොලැබෙන තැනක් නැති කියන එක මේ හතරවෙනි ධානය විග්‍රහ කරනකොට අපිට පැහැදිලි වුණා. දැන් ඔන්න එතනින් පස්සේදී තියෙන්නේ මේ චතුර්ථ ධානයෙන් පස්සේදී තියෙන්නේ විපස්සනා ඥානය කියන එක. ඒතර මේ විපස්සනා ඥාන කියලා කියන්නේ විදර්ශනා වැඩිම මගින් අපි තුල පිහිටුවා ගන්න ඥානයට. ඒතර මේකෙදී මම අර කලින් අවස්ථාවේදී කිව්වා මේ හතරවෙනි ධානයටපත් වීමෙන් පස්සේදී විපස්සනා ඥානය වැඩිම සම්බන්ධව යම් යම් අදහස් තියෙනමයි කියලා ඒක යම් ප්‍රමාණයක් අපි කතා කරලා ඉමු මේකෙදී මේ අට කතාව බැලුවොත් අපිට පේනවා අට කතාවේදී ඔව් ඉතින් පස්සේදී මේ අට කතාවේදී සූත්‍රය විග්‍රහ කරනවා මේ චතුර්ථ ධානයෙහි සම්පූර්ණ විස්තරය මොන වගේද කියන එක. මේ වාක්‍ය බලන්න පොඩ්ඩක්. මෙන්න මෙතන මේ කියන වාක්‍ය මෙන්න මේ මම නිල් පාට කරපු වාක්‍ය බලන්න. මේ හතරවෙනි ධානය සම්බන්ධව පදෙන් පදය කියන්නේ වචනෙන් වචනේ දීර්ඝ විග්‍රහයක් හොඳ විග්‍රහයක් විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙනවා කියලා. ඒ නිසා මෙතන මේ තියෙන්නේ විසුද්ධි මග්ගේ වුත්තෝති ඉද නවිත්තාරිතෝ. එතකොට විසුද්ධි මග්ගේ මේ අට කතා පරිවර්තනය කරන්න කලින් විසුද්ධි මාර්ගය රචනා කරලා තිබිච්ච නිසා අට කතා පරිවර්තනය කරන බුද්ධඝෝස හාමුදුරුවෝ දක්වනවා. මේ ගැන විග්‍රහය සිංහල අට කතාවල තිබිච්ච දිග විග්‍රහය මෙතන දක්වන්නේ නැහැ. ඒක මම විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන නිසා ඒක රිපීට් කරන්නේ නැහැ කියලා. එතකොට ඒක බලන්න අවශ්‍යයි කියලා දක්වනවා. ඒතකොට මේක මේ කලෙක්ෂන් එක ඔක්කොම එකකට එකක් අර මේ අන්තර් සම්බන්ධ වෙන ආකාරයක් අපිට පේනවා මේක අධ්‍යයනය කරනකොට. ඒ නිසා දැන් මේ විෂය ඉගෙන ගන්න කෙනෙක් නිකන් එකපාරටම මේ අට කතාව අරන් කියවගෙන ගියාට බෑ. මෙන්න මේ වගේ මේ තියෙන වාක්‍ය වලින් මොකද්ද කියන්නේ සහ මේ කියන තැන මේ රෙෆරන්ස් කරන තැන විසුද්ධි මාර්ගයේ ඔය චතුත්ථ ධානය හඳුන්වන තැන ගිහිල්ලා ඒ ටික බලලා වුණ මෙතන මේ ඊතුරු කොටස විග්‍රහ කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ විසුද්ධි මාර්ගය pāli භාෂාවෙන්ද ලියලා තියෙන්නේ? ඔව් ඔව් ඔව්. පාලි භාෂාවෙන්. ආහ්. පාලි භාෂාවෙන්. ඒ එහෙමයි. කියන්නේ සමල් මහත්තයා විසුද්ධි මාර්ගය රචනා වෙන්නේ අදින් වසර 1500කට කලින්. ඒ මහා විහාරයට අට කතා පරිවර්තනය කරන්න ආපු
බුද්ධඝෝෂ හාමුදුරුවන්ට ඇත්තටම කිව්වොත් පෙරහුරුවක් වශයෙන් ගාතාවක් දෙනවා මේකට විස්තරයක් ලියලා දෙන්න කියලා. මහා විහාරේ හාමුදුරුවෝ. ඒක අපි කවුරුත් දන්නවනේ. සීලේ පතිට්ඨාන අන්තෝ ජටා බහිජට ගාතාව දෙන්නේ. ඊට පස්සේදී ඒකට හාමුදුරුවෝ ලියපු ඇත්තටම පරේෂණ නිබන්ධනය වගේ එක තමයි විසුද්ධි මග්ගය කියන්නේ. දැන් අද කාලෙත් විශ්වවිද්‍යාලයක උපාධි නිබන්ධනයක් බාර දෙනකොට PhD එකට පිටපත් 3ක් දෙන්න ඕන. ඒ වගේ මහා විහාරයටත් ඔය විසුද්ධි මාර්ගයේ පිටපත් 3ක් බාර දීලා තියෙනවා. 3 අවස්ථාවකදී. ඒ 3 බාර දුන්නට පස්සේදී ඒ මහා විහාරයේ ප්‍රධාන හාමුදුරුවෝ එක පිටපතක් අතේ තියාගෙන කියවනකොට අනිත් පිටපත් දෙක තවත් ත්‍රිපිටකධාරී හාමුදුරන් වහන්සේලා ත්‍රිපිටක විතරක් නෙවෙයි ත්‍රිපිටක අට කතාධාරී හාමුදුරන් වහන්සේලා දෙනමක් අතේ තියාගෙන කියවනවා. එතකොට අධීක්ෂණය කරනවා. එතකොට තුන් පළකින් අධීක්ෂණය කරලා මේ තුනේම අඩුපාඩුවක් වැරැද්දක් වෙනසක් මේ තියෙන ත්‍රිපිටක අට කතාවලට පටහැනි තැනක් නැති බව දැනගෙන තමයි බුද්ධඝෝෂ හාමුදුරුවන්ට මහා විහාරයේ තිබුණු අතිශය වටිනා පෞරාණික පොත් තිබිච්ච පුස්තකාලයට ඇතුළු වීමේ අවසරය දෙන්නේ. ඇතුළු වෙන්නවත් දුන්නේ නැහැ එතක. ඊට පස්සේදී තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ පුස්තකාලයට ගිහිල්ලා අර තිබුණ පොත් අරගෙන බලලා කියවලා මේ අට කතාවල් පරිවර්තනය කරන්න පටන් ගත්තේ pāli භාෂාවට. එතකොට ඒ කියන්නේ සිංහලෙන් තිබුණ අට කතා ත්‍රිපිටකේ නෙවෙයි. ත්‍රිපිටකේ විග්‍රහ කළා. දැන් අපි මේ ආවේ දැන් මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මේ යතුත් අධ්‍යාන විග්‍රහ කරන තැනට මේ ආවේ අට කතාව. දැන් මේක මේ ත්‍රිපිටකේ නෙවෙයි. මේ අට කතාව. ඒතකොට මේ තියෙන්නේ අර සිංහල අට කතාව බලාගෙන බුද්ධඝෝෂ හාමුදුරුවෝ ට්‍රාන්ස්ලේට් කරපු එක පාලියට පරිවර්තනය. ඒ පරිවර්තනය කරන් යනකොට උන්වහන්සේ කියනවා මේ චතුත් අධ්‍යාන සම්බන්ධව දීර්ඝ පද විග්‍රහයක් විසුද්ධි මාර්ගයේ කරලා තියෙන හන්ද මම මෙතෙන්ට ඒක දාන්නේ නැහැ කියලා. එතකොට මේ පරිවර්තනය කරන්නෙම අට කතා බුද්ධඝෝසාරෝ කියනවා මේ මුලදී මේ අටුවා පරිවර්තනය කරන්නේ දීපන්තර වාසීනං අත්තාය කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර අවශ්‍යතාවයකට. දීපන්තර වාසීනං කියන්නේ ඉන්ටර්නැෂනල්. ඒතකොට ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් රික්වයර්මන්ට්ස් එහෙම නැත්නම් අවශ්‍යතා සාධනය කරගන්නට අන්තර්ජාතික අවශ්‍යතා සාධනය කරන්න තමයි පාලි භාෂාවට නගන්නේ. මොකද හේතුව ඒ වෙනකොට මේ අපේ බුදුදහම හදාරන ඉගෙන ගන්න පුහුණු කරන රටවල් වල මේ ත්‍රිපිටකය පාලි භාෂාවෙන් අධ්‍යයනය ඉගෙන ගැනීම කරලා තියෙන නිසා අටුවා ටිකත් ඒ භාෂාවෙන්ම තිබ්බොත් හොඳයි කියලා තමයි මේ පරිවර්තනය කරන්නට තීරණය කළේ. ඉතින් ඒ නිසා මෙතනදී විසුද්ධි මාර්ගයේහි මේ චතුත් අධ්‍යානයේ විග්‍රහ කරලා තියෙන කොටස බලන්න කියනවා වගේම තවත් වැදගත් කොටසක් මට මෙතනට පෙන්වන්න ඕන. ඊට පස්සේදී මෙන්න මේ පේලියේ තියෙන මේ එත්තාවතා කියලා පටන් ගන්න එකේ රූපඥානලාභී යේව න අරූපඥානලාභී තීන වේදිතබ්බෝ එත්තාවතා චේස රූපඥානලාභී යේව. මෙතෙන්ට එනකම් මේ විග්‍රහ කරලා තියෙන්නේ රූපාවචර ධ්‍යාන ලබන එක්කෙනා ගැන විතරයි කියලා කියනවා. ඒ කියන්නේ මේ චතුත් අධ්‍යානයට එනකම් විග්‍රහ කරන්නේ සූත්‍රය තුල මේ රූපාවචර ධ්‍යාන විතරයි කියනවා. න අරූප ධ්‍යානලාභී නවේදිතබ්බෝ. එතකොට අරූප ධ්‍යානලාභියා මෙතනදී අදහස් කරන්නේ නැහැයි කියලා හිතන්න එපාලු. න අරූප ධ්‍යානලාභී इति නවේදිතබ්බෝ. ඒ නිසා මේ සූත්‍රය තුල මේ රූප ධානයේ විතරයි විග්‍රහ කරන්නේ. ඒ නිසා රූප ධානයේ නැහැයි කියලා හිතන්න එපාලු. දැන නොගත යුතුයි. ඒක හිතන්න එපා එහෙම. නහි අට්ඨසු සමාපත්තීසු චුද්දසාකාරේහි ඉන්න වසී භාවං විනා උපරි අභිඤ්ඤාතිගමෝ හෝති. මෙතන මුලට න කියලා දාලා තිනු නෙගටිව් අර්ථේ. ඒ කියන්නේ අෂ්ට සමාපatti වලම ආකාර 10කින් වසී භාවයට කියලා කියන්නේ ප්‍රගුණතාවයට ඒ තුල හැසිරෙන්න පුළුවන් ආකාරයට දියුණු කරගන්නේ නැතුව අභිඥා ලාභයක් නහෝති. මෙතන න යන්න තියෙනෝනේ. න හෝති නොවේ. පාලියං පන රූපඥානානි යේව ආගතානි. ත්‍රිපිටකේ මෙතන පාලියං කියන්නේ පාලි භාෂාවේ නෙවෙයි ත්‍රිපිටකේ. එතකොට කොහොමද අපි ඒක දැනගන්නේ? මෙන්න මේක ඇත්තටම ගොඩක් වැදගත් අපේ බෞද්ධයන්ට. පාලියං කියලා තියෙනකොට මේ මූර්ධජල යන්න පේනවා ඇති මං හිතන්නේ හොඳට පැහැදිලිව. පේනවද? මෙන්න මෙතන. පේනවා. ඔය මූර්ධජල යන්නෙන් අදහස් කරන්නේ යම් තැනක පාලි කියලා තියෙනකොට මෙන්න මේ මූර්ධජල යන්න තියෙනවා නම් එරින් අදහස් කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ වචනේ. මෙතන දන්ත ජල යන්න තිබුණොත් එතනින් අදහස් කරන්නේ පාලි ලැන්ග්වේජ් කියන එක. එතකොට මෙතන තියෙන්නේ ත්‍රිපිටකය කියන අර්ථය. එතකොට පාලියන් පන
රූපඥානානි ඒව ආගතානි. එතකොට ත්‍රිපිටකේ නැත්තම් බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ රූප ධානයේ විතරයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අරූප ධානත් අරගෙන මේ විතරු ටික විග්‍රහ කරගත යුතුයි. ඒ කියන්නේ අරූප ධානත් ලැබුවමයි මේ කියන අභිඥාවලට යන්න. මෙතන කියන අභිඥාවලට මේ කියන්නේ මනෝමය ඉද්දිවිද වගේ ඥානවලට යන්න පුළුවන්කමක් එන්නේ මෙතනින් කියලා මේ අට කතාව විග්‍රහ කරනවා. දැන් මම මේක කිව්වේ මේ බුදුන් වහන්සේගෙන් කාලෙදී සූත්‍ර දේශනා කරනකොට සමස්තය දේශනා කරන්නේ නෑ විස්තරාත්මකව. ඒක මේ ඒ පුහුණු කරන අය ඉන්නේ ඒ අයට අවශ්‍ය දේ කියනවා. එතකොට එකින් එකට කරුණෙන් කරුණට පියවරෙන් පියවරට හැමදේම විග්‍රහ කරන්නේ. හැබැයි ඒ විග්‍රහය ඒ පුහුණු කරන හාමුදුරන්ලා අතරේ එනවා. ආචාර්ය පරම්පරාවෙන් ඉස්සරහට එනවා. එතකොට ඒ ආපුව තමයි අට කතාවේ කියන්නේ. ඒ අට කතාව පරම්පරාවෙන් එනකොට අපේ සිංහල භාෂාවෙන් ලියවෙනකොට ඒ පොත්වලට අපේ සීහල දීපයෙහි මහරහතන් වහන්සේලාගේ ත්‍රිපිටකධාරී අටකථාධාරී භානක පරම්පරාවල හිටපු මහරහතන් වහන්සේලා අත්දැකීමෙන් ගනිපු දේවල්. උන්වහන්සේලා මේ මාර්ගයේ වඩනකොට ලැබිච්ච අත්දැකීම් වගේ දේවල් මේකට එකතු කරනවා මෙන්න මේ කාරණේදී අපිට මෙහෙම අත්දැකීම් තියෙනවයි කියලා. එතකොට අන්න ඒ අනුව උන්වහන්සේලා තීරණය කරනවා මේ අභිඥාවලට යන්න. ඒ කියන්නේ ඉද්දිවිද වගේ මනෝමය ඉද්දි වගේ ඥානවලට යන්න නම් ධාන 4 විතරක් නෙවෙයි අරූප ධාන 4ත් එක්කම අෂ්ට සමාපත්තියම ඕනේ කියලා. එතකොට ඒක සාමාන්‍ය ශ්‍රාවකයන්ට වැදගත්. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සමහර රූපාවචර ධාන ලැබපු අය හිටියා සංසාරය තුල ප්‍රගුණ කරලා තියෙනකොට මේ නීවරණ යටපත් වීමත් එක්ක චතුර්ථ ධානයේදී නීවරණ සම්පූර්ණයෙන්ම පඨම ධානයේදී යටපත් වෙලා හතරවෙනි ධානයේදී උපේක්ඛාවට එනකොට සමහර අයට පුළුවන් ඉතින් එහාට අභිඥාවලට යන්න හැකියාව එනවා. එහෙම බැරි නම් විතරයි අරූපාවචර ධානය වඩන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයකට හතරවෙනි ධානයට ගිහිල්ලා එයාලට පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබා ගන්නට බැරි නම් එයා අෂ්ට සමාපත්තියම වර්ධනය කළා උත්සාහ කරන්න කියලා කියන්නේ. එතකොට හැබැයි අපිට පේනවා මේ කිස්තු වර්ෂ 5 වෙනි සියවස වෙනකොට පිළි අරගෙන තියෙනවා කොයිකටත් එක්ක මේ අෂ්ට සමාපත්තියම වර්ධනය කරන එක හොඳයි කියන එක. මේ කියන අර ටික අතහරින්න නැතුව. අනේ ඒ ගුරුකුල වාදය තමයි මෙතන මේ අට කතාවට ඇතුළත් වෙලා තියෙන්නේ. හොඳයි අපි එතකොට දැන් මේ කාරණා ටික සාමාන්‍යයෙන් සූත්‍රය කියවද්දී කෙනෙකුට අහුවෙන්නේ නැති කාරණා ටිකක් මම පැහැදිලි කළේ. එතකොට ඔන්න ඔතනින් පස්සේදී අපි දැන් චතුර්ථ ධානයෙන් පස්සේදී තියෙන මතවාදයයි කතා කළේ. ඔතනින් විපස්සනා ඥානය විග්‍රහ කරනවා. මේ විපස්සනා ඥානය ගැනත් යම් කිසි දෙයක් කියන්නට ඕන. විපස්සනා ඥානය කියන එක මූලික සූත්‍රවල ඉතාම කෙටියෙන් ඉන්නේ. මොකද හේතුව විපස්සනා ඥානයට යන්න ඕන පුහුණු මාර්ගය මේ කියන්නේ ගමන්පතය න්‍යාය සතිපට්ඨාන ආදී සූත්‍රවල හොඳින්ම විග්‍රහ කරලා තියෙනවා. කිරිමානන්ද සූත්‍රය ගත්තත් සතිපට්ඨාන සූත්‍ර ගත්තත් ඒ තැන්වල තියෙන්නේ ඒ විදර්ශනා මාර්ගය තමයි. ඒතකොට විදර්ශනා මාර්ගය රතවිනිද සූත්‍රයේත් නම් වශයෙන් දක්වලා තියෙනවා සප්ත විසුද්ධි දක්වන තැන. එතකොට ඒ කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා එතන දක්වනවා. හැබැයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ධර්මයේ විග්‍රහ කරගෙන ආපු අට කතාවලත් ආචාර්යවරු එක එක මහරහතන් වහන්සේලා මේ විපස්සනා ඥාන ගැන උගන්වනකොටත් උන්වහන්සේලාට තියෙන අත්දැකීමත් එක්ක මේ විදර්ශනාව වඩනකොට පියවරෙන් පියවරට ඉස්සරහට යන්නේ කොහොමද ඒ තැන්වල නව මහා විදර්ශනා ඥාන චත්තාලිසාකාර විපස්සනා ඥාන මේ විදියට මේවා බෙදලා වෙන වෙනම පුංචි කොටස් විදියට විග්‍රහ කළා. ඒ සම්බන්ධ විශාල විග්‍රහයක් විසුද්ධි මාර්ගයේහි ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මෙතනදී බලන්න අපි විපස්සනා ඥානය කියලා බැලුවාම දැන් අර විදියට චතුර්ථ ධානයට මේ මෙතන කියන විදිහට ආපු එක්කෙනා සෝ ඒවං සමාහිතේ චිත්තේ. ඒ කියන්නේ චතුර්ථ ධානයේ මට්ටමට ආවට පස්සේ සමාහිත වූ කල්හි එකඟ වූ කල්හි පරිසුද්ධේ පිරිසිදු වූ කල්හි පරියෝදාතේ බබලෙන්නටපත් වූ කල්හි අනංගනේ අලු කෙලස් දුරු කල්හි විගත උපක්ඛලේසේ උපක්ඛලේශ යටපත් වූ කල්හි මුදු භූතේ මේ වචන වලට අර්ථ තියෙනවා. මෘදු කල්හි
ඊළඟ ක්‍රියාවන්ට ඒ කියන්නේ විදර්ශනා ඥාණයට සුදුසු වූ කල්හි නොසැලෙන තත්වයටපත් වූ කල්හි ඥාන දස්සනාය චිත්තං අබිනීහරති. එතකොට මේ ඥාන දස්සනාය චිත්තං අබිනීහරති කියන මෙන්න මෙතන මේ වචන තුන බලන්න. ඥාන දස්සනාය චිත්තං අබිනීහරති. මේ කියන්නේ අර රතවිනීත සූත්‍රයේදී උන්හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේ අතර සිද්ධ වෙච්ච සාකච්ඡාවේදී මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පණ්ණාසකේ තුන්වෙනි වග්ගයේ මට මතක හැටියට 6 වෙනි සූත්‍රය වගේ. එතනදී මේ රතවිනීත සූත්‍රයේදී විග්‍රහ කරනවා සප්තවිසුද්ධි. ඒකේ බලන්න සීල විසුද්ධි පළවෙනි විසුද්ධිය. චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, හත්වෙනියට තමයි ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ. එතකොට මෙතනදී කෙලින්ම පටන් ගන්න වෙයි හත්වෙනි එකකින්. අර මුල් හයම මෙතන කියන්නේ නැහැ. මොකද හේතුව? සීල විසුද්ධිය කියන එක මේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල වලින් එතකොට සිද්ධ වෙලා ඉවරයි. ඊළඟට මේ ඉන්ද්‍රිය සංවරය, හති සම්පජඤ්ඤය ආදී මේ දේවල් කරනකොට ඊළඟට මේ නීවරණ ප්‍රහාණ කරනකොට චිත්ත විසුද්ධියත් වෙලා, දිට්ඨි විසුද්ධියත් සිද්ධ වෙලා. මේ ඉන්ද්‍රිය සංවරය, හති සම්පජඤ්ඤය දෙක වඩනකොට දිට්ඨි විසුද්ධිත් වෙලා. එතකොට මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි වගේ ඒ කාරණා ටිකත් මේ සති සම්පජඤ්ඤය දෙක වඩනකොට ඒ තැන්වලදී ඒ කෙනා තීරණය කරලා පැහැදිලි කරගෙන ඉවරයි. දැන් එයාට තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය කියලා මෙතනදී සම්පූර්ණයෙන්ම අපේ තියෙන පංච උපාදානස්කන්ධය වේවා. අපි මොකක් හරි අපි භාවනා නිමිත්ත වශයෙන් විදර්ශනා කරන දෙයක් ගන්න පුළුවන් අපිට දැන් සතිපට්ඨාන සූත්‍රයේදී කියන විදිහට අපේ නීවරණ දිහා බැලීම ඊට පස්සේ උපාදානස්කන්ධ දිහා සලායතන දිහා අපේ ඉන්ද්‍රිය ඒකට එන අරමුණක් එක තැනකින් ගන්න පුළුවන් දැන් ධම්මානුපස්සනාවේදී පැහැදිලිවම දුක්ඛ නිරෝධාරි සත්‍ය සහ නිරෝධ ගාමිනී සමුදයාරි සත්‍ය සහ නිරෝධාරි සත්‍ය විග්‍රහ කරනකොට ඇස කියන ඉන්ද්‍රිය අරගෙන බෙදනවා කොටස් 10කට. කන කියන ඉන්ද්‍රිය අරගෙන බෙදනවා කොටස් 10කට. එතකොට ඉන්ද්‍රිය 6ට භාවනා විදර්ශනා භාවනා නිමිති 60ක් තියෙනවා. මේ ඕනම තැනකින් පුළුවන් භාවනාව පටන් ගන්න. එක තැනක් කියලා නැහැ. උදාහරණයකට චක්කුං පජානාති යංච තද්දුබයං පටිච්ච උප්පයි චක්කු විඥානං තංච පජානාති. ඔය විදිහට ඇස රූපය, චක්කු විඥාණය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, ඊළඟට රූප විතක්ක, රූප විචාර, රූප සංචේතනා, රූප තණ්හා ඔය විදිහට 10කට කඩනවා මේ එකම ඉන්ද්‍රියෙන් එන අරමුණු සහ ඒ විඥානය කියන කොටස් 10කට. මෙන්න මේක මේ කියන ඒ කාරණා තුල ඊළඟට චිත්තානුපස්සනාව වේවා ඊට පස්සේදී කායානුපස්සනාවේ තියෙන ඒ යම්කිසි අංග 14න් එකක වේවා වේදනානුපස්සනාව වේවා ධම්මානුපස්සනාව වේවා කුමන හෝ තැනක අනිච්ච දුක්ඛ කියන අනාත්ත කියන ත්‍රිලක්ෂණය මුළුමනින්ම දකිමින් හිත අවබෝධ ඥානයේ පිනිස ඒ தത്വයට එනකන් ඉස්සරහට අරගෙන යෑම තමයි මේ විපස්සනා ඥාන කියන අදහස් කරන්නේ. තමයි මේ කෙටියෙන්මයි කිව්වේ මේ සම්බන්ධව දීර්ඝ ලිපි ආදිය තියෙනවා. අපිට ඒවා යොමු කරන්නට පුළුවන්. එතකොට මෙහෙම හිත නමනවා යොමු කරනවා. එතකොට ඔහු දැනගන්නවලු දැන් මේ මොකක්ද කොහොමද දැනගන්නේ? ඒ කියන්නේ මේ විදියට සමාධිගත කරපු හිත විදර්ශනා ඥාණයට නමලා යොමු කරලා ඒ තුල හැසිරෙනකොට සෝ ඒවං පජානාති. ඒ සෝ කියන්නේ කවුද? සෝ කියන්නේ මේ ඥාන දර්ශන මේ ඥාන දර්ශනේ ලබා ගන්න විපස්සනා ඥාන ලබා ගන්න හිත යොදපු කෙනා තමයි මෙතන සෝ කියන්නේ. ඔහු මෙසේ දැනගනි. මෙන්න මෙහෙම දැනගන්නවලු කොහොමද? අයං කෝ මේ කායෝ රූපී චාතුම් මහා භූතිකෝ මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්ම සූපචයෝ ඕදන කුම්මා සූපචයෝ අනිච්චුච්ඡාදන පරිමද්දන බේදන විද්ධංසන ධම්මෝ ඉදංච පන මේ විඥානං එත්ත සිතං එත්ත පටිපද්දන්ති කියලා. ඔන්න ඔය කාරණේ මෙයාට වැටහෙනවලු. මොකද්ද මේ කියන්නේ? මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මව්පියන්ගෙන් ඉපදිච්ච බත් පිට්ටු ව්‍යාංජන ආදී දේවල් කාලා හදාගත්ත අනිච්ච ලක්ෂණයෙන් යුක්ත
ඒ වගේම පිරිමැදුම් ආදී දේවල් වලින් අ, මේ සංරක්ෂණය කරගත යුතු කැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය පවතිනවා. ඒ ශරීරය තුල ඒ ශරීරය ඒ ආකාරයෙන් පවතින බවත්. ඒ කියන්නේ මොකද්ද? හතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කියන ලොකු විස්තරයක් මේ ශරීරයේ ඇත්තටම කිව්වොත් එimhe මේ ශරීරයේ ස්වභාවයක් ගැන මේ කියන්නේ. ශරීරයේ ස්වභාවය කොහොමද? සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. අම්මා තාත්තා තමයි හදලා තියෙන්නේ. එකතු වෙලා ආහාර වලින් තමයි මේක යැපෙන්නේ. මේකේ ස්වභාවය තමයි අනිත්‍යය. මේක විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ ශරීරය ඇසුරු කරගෙන විඥානම් පටිපද්දා. විඥානං එත්ත සිතං එත්ත පටිපද්දා. එතකොට විඥාණය මේ ශරීරයත් එක්ක මේ චතුම් මහා හතර මහා ධාතුන් හැදිච්ච ශරීරයත් එක්ක බැඳිලා තියෙනවායි කියලා දකිනවා. අන්න නාම රූප කියන දෙක එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන එක ඔව් දකිනවා. එහි අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයත් දකිනවා. ඒක උපමා කරනවා මෙන්න මෙහෙම තේරුම් ගන්න. ඒ කියන්නේ මේ උපමාවක් කියන්නේ මේ විදිහටම කියලා නෙමෙයි හරියට මෙන්න මේ දකින්නවා වගේ දකින්නයි කියලා කියන්නේ. මේ සීදාවි මහරජා මණි වේලුරියෝ. ඒ කියන්නේ වෛදූර්ය වේලුරියෝ කියන්නේ මට මතක වෛදූර්ය මාණික්කයක් වෛදූර්ය කියලා කියන්නේ ටිකක් ශක්තිමත් මණිකක්. එතකොට මේක තියනවලු මේ මණික හොඳට කපලා මට්ටම් කරලා හදලා තියෙනවා මේකේ වංක 8ක් තියෙනවලු. ඒ කියන්නේ පැති 8ක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අටාශ්‍රාකාරයක් කියලා. දැන් කියන්නේ ෂඩාශ්‍රාකාර කියන්නේ 6ක් තියෙනවා. මේකේ මුහුණත් 8ක් තියෙන මණිකක් මේක. හිතන්නකෝ. ඊට පස්සේදී මේක ඇතුළට මම කෙටියෙන් කියන්නම් මේක ඇතුළට දාලා තියෙනවලු නිල් පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ සුදු පාට හෝ මේ නූලක් දාලා තියෙනවා. මොකද දැන් මේ මණික පැති මුහුණත් 8ක් තියෙනවා. මේකට නූලක් දාලා තියෙනවා. විදලා මේකට නූලක් දාලා තියෙනවා. එතකොට හොඳ ඇස් පේන මිනිස්සෙක් මේ මණික අතේ තියාගත්තට පස්සේ දැන් බලන්න මේ චක්කුමා පුරුෂය කියන්නේ නිකම්ම මිනිහෙක් කියලා කියන්න තිබ්බනේ. ඉතින් එහෙම එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඇස් පේන්නේ නැති එක්කෙනාට කොහොමද පේන්නේ එතකොට කියන්නේ. එහෙමවත් හිතන්න ඉඩක් තියලා නැහැ. මේකේ හරියටම බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා චක්කුමා පුරුෂෝ කියලා. චක්කුමා පුරුෂෝ කියලා කියන්නේ ඇස් පේන මිනිහෙක්. එතකොට ඇස් පේන මිනිහෙක් මේ මණික් ගල අතේ තියාගත්තට පස්සේදී එයා මේක දිහා බලලා කල්පනා කරනවලු අයංකෝ මණි වේලුරියෝ සුභෝ ජාති මාට්ටන්සෝ කියලා මේක මේ වෛදූර්ය මණිකක් මේ ජාතිමාට්ටන්සෝ මෙන්න මේක මේ ಜಾති මණිකක් ಜಾති ගලක් කියන එක ඔය රත්නපුර පැත්තේ මණික් ගන්න කට්ටිය දන්නවා. ಜಾති ගලක් කියලා කියන්නේ අමුතුවෙන් කපලා උපමට්ටම් කරන්න දෙයක් නැහැ. ඒක හැදෙනකොටම ඒ විදිහට හැදිච්ච එකක්. ඒකයි. මේක මේ අටපට්ටම් විදිහට හැදිලා තියෙන්නේ ඒ ගල හැදෙනකොටමයි. එතකොට මේක හොඳට උපමට්ටම් එකක්. එතකොට මේකෙන් මෙහෙම තිදුරක් විදලා මේ වර්ණ මොකක් හරි එකකින් තියෙන නූලක් දාලා තියෙනමයි කියලා දකින්නවලු. එතකොට මේක විනිවිද පේන මණිකක් නේ. අන්න ඒ වගේ මේ පැහැදිලි හිතක් ඇති කරගත්ත විදර්ශනාව දියුණු කරපු කෙනාට මේ ශරීරයත් විඥාණය මේකට බැඳිලා තියෙන හැටිත් මේ ක්‍රියාකාරීත්වය තුළ අනිච්ච දුක්ඛ අනාත්ම පවතින ආකාරයත් මේ ඥාන දර්ශන විසුද්ධියේදී ඔහු තුළ ඇති කරගන්නවා කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ තමයි මනෝමය ඥානය ගැන විග්‍රහ කරන්නේ. අපි අදට මෙතනින් නතර කරමු. එතන මේ විපස්සනා ඥානය සම්බන්ධව කතා කරනකොට අපිට පේනවා පළවෙනි පියවර ඒ කියන්නේ බෞද්ධ ප්‍රතිපදාවේ ආරෂ්ඨාංග මාර්ගය තුල ආර්යයෙකු වශයෙන් ඒ කියන්නේ සෝතාපට්ටි ඵලය කියන தത്വයට එන්න තියෙන පළවෙනි පියවර ගැන තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. මේ එක විදියක් මේ. මේකම නෙමෙයි තව විදි තියෙනවා එක විදියට. එතකොට දීඝනිකාය තුල සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ මේ අෂ්ට විද්‍යාව ඔස්සේ මාර්ගය වඩන විදිය. මජ්ක්‍ධිම නිකායට යනකොට තවත් ක්‍රම තියෙනවා. සංයුත්ත නිකායේ තවත් ක්‍රම තියෙනවා. එතකොට මෙතනින් අපිට පැහැදිලි වෙනවා මේ සූත්‍රය තුලදී විපස්සනා ඥානය කියන එක ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට අර රතවෙනි සූත්‍රයේ සප්ත විසුද්ධි කියලා තියෙන එකම තමයි විසුද්ධි මාර්ගයේ තියෙන්නේ. විසුද්ධි මාර්ගයේ පරිච්ඡේද මට මතක හැටියට නම් 23ක්ද 24ක්ද තියෙනවා. ගාන හරියටම ඒක ෂුවර් නෑ. ඒ ඔක්කොගෙම විග්‍රහ කරන්නේත් ඔය රතවෙනි සූත්‍රයේ තියෙන විසුද්ධි හතම විතරයි. වෙන මොකුත් නෙමෙයි. එතකොට ඒ නිසා මේ සූත්‍රයේ බෞද්ධයෙකුට තමන්ගේ මාර්ගය භික්ෂුන් වහන්සේ නමකට තමන්ගේ මාර්ගය වඩන්න ඕන ආකාරය
විග්‍රහ කරන්නේ දැන් මෙතන මේ සූත්‍රයේ අරමුණ තියෙන්නේ මේ පැවිද්දේ ප්‍රතිඵල මොනවද කියලා කියන එක බුදුහාමුදුරුවෝ මේක දක්වලා දේශනා කරන්නේත් මෙන්න මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් එක මේ පැවිද්දෙහි තියෙන උතුම් ගුණාංගයක් කියන එක. ඉතින් අපි ඊළඟ දවසේ ඊළඟ කොටසට යමු. එහෙමනම් දැන් මොන හරි විමසන්න තියෙනවා නම් මේ කොටසෙන් විමසන්න. හොඳයි එහෙමනම් අද කාලෙත් ගිහින් තියෙන නිසා එහෙමනම් අපි ඊළඟ දවසේ මොන හරි ගැටලු තියෙනවා නම් මේ කොටසෙනුත් සාකච්ඡා කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ප්‍රශ්නයක් අහනවද මොකක් හරි? මයික් එක ඔන් කරනවා වගේ මම දැක්ක හින්දා එමේ ඇහුවේ. නැහැ ස්වාමීන් වහන්සේ මම ඕන් කරේ මේ ගැටලුවක් නැහැ ස්වාමීන් හොඳයි හරි හොඳයි. එහෙමනම් හොඳයි එහෙම දෙනාටම. ඊට